ඔගලන් සියලු දෙනාම අයිබෝන් කියලා මගේ මේ YouTube channel එකට පිළිගන්නවා New Things from London. ඉතින් අද මාතෘකාව ඔගලන්ට හුඟක් විශේෂ වන මාතෘකාවක්. අපි මීට ඉස්සෙල්ලා ඔගලන් මීට ඉස්සෙල්ලා එච්චර කතා කරලා නැති නමුත් කතා කළ යුතු මාතෘකාවක් ගැන තමයි අද කතා කරන්නේ. ඔගොල්ලන්ට පේනවා මේ රූපරාමු වලින් මේ පේන්නන්නේ මේ එළවලු සම්බන්ධව කියලා. නැත්තම් පළතුරු සහ එළවලු. ඉතින් ඔයගොල්ලන් දන්නවා මේ පළතුරු එළවලු විශේෂයෙන් ගොවි බිමෙන් පළදාව නෙළුවාම දවස් කීපයක් ඇතුළත මේක ප්‍රයෝජනයට ගන්න ඕන. නැත්තම් ව්‍යාපාරිකයා නම් මේක විකුණලා ඉවර කරන්න ඕන. පාරිභෝගිකයා නම් ඒක අරගෙන ගෙදර අරන් ගියා නම් ඒක ෆ්‍රිජ් එකේ දාලා දවස් කිහිපයක් තියාගන්න පුළුවන්. ඒක පරිභෝජනයට ගන්න ඕනේ නැත්නම් නරක වෙලා හරි වේලිලා හරි යනවා. කොහොම හරි ප්‍රයෝජනයට ගන්න බැරි වෙනවා. ඉතින් මේක ලෝකෙටම තිබුණ ප්‍රශ්නයක්. අපි තවමත් මේ ප්‍රශ්නේ බැටකමින් ඇලි ගලි ඉන්නවා මිසක් මේකට විසඳුමක් හොයාගෙන නැහැ කියන එක තමයි පේන්න තියෙන්නේ. ඉතින් මං ඒ ගැන පොඩ්ඩක් හිතලා මේක කොහොමද කරගන්න මේක විසඳ ගන්න පුළුවන් ඉතාම ලේසි මාර්ග තියෙන ඕන තරම්. මේකේ ප්‍රධානම මාර්ගය තමයි මං ඔයගොල්ලන්ට මේ කියලා දෙන්න යන විසඳුම. ඒ වගේම දන්නවා සමහර කාලවලට අහස උසට එළවලු යනවා. කැරට් කිලෝ එකක් රුපියල් 2000ක් පැන්න. හරි සමහර දවස්වලට කැරට් කිලෝ එක 100ටත් විකුණ ගන්න බැරි වෙනවා. ඉතින් සමහර එළවලු වර්ග ඔය වට්ටක්කා ඒ වගේ දේවල් අලින්ට කන්න ට්‍රැක්ටර් ගණන් වීසි කරනවා අපි දැකලා තියෙනවා. ඉතින් මෙන්න මේක ඇවිල්ලා මේ ලෝකෙම තිබුණ ප්‍රශ්නයක්. නමුත් ඒ රටවල් දියුණුවීමත් එක්කම මේක විසඳගෙන තියෙනවා. දැන් මේ අපි ඉන්න මේ එංගලන්තේ බැලුවොත් එහෙම මේ හැමදාම එළවලු අපිට එක මිලට කන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් අවුරුදු ගානක් තිස්සේම අපි දැකලා නැහැ ඒක ලොකු ගානක් මිල වෙනස් වෙනවා. පොඩි සත ගානකින් වෙනස් වුණොත් නිසා හැමදාටම ඒ එළවලු එක මිලයි. ඉතින් ඒක එහෙම කියලා මේ එළවලු හැමදාම එක ගන්නට හැමදාම වැවෙනව නෙමෙයි. ඒකට විසඳුම් ඒ පාරිභෝගිකයට එළවලු වගා කරන එක්කෙනාට අතරමැදි වෙලෙන්දට සුපර් මාකට් අයිතිකාරයොන්ට ඒ ඔක්කොටම මේක යෙදිලා ඉන්න පුළුවන් විදිහට මේ ක්‍රියාවලිය අපිට ලංකාවේ හදන්න පුළුවන්. ඉතින් ඒ ඕක අයාලේ යන්න දීලා තිබීමෙන් තමයි ඉතින් ඒ ගැන අපි කතාව කරන්න ඕනේ. අපිට පුළුවන් දැන් ඕගොල්ලන්ට පුළුවන් මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න මේ ක්‍රමෙන්. ඉතින් දැන් මේකට තියෙන එකම ක්‍රමය තමයි මේ ලෝකේ විසඳුමක් දීලා තියෙන මේ එළවලු ಜಾති නැත්තම් පළතුරු හුඟක් අඩුයි. එළවලු ಜಾති තමයි පළතුරුත් නැතුව නෙවෙයි. ප්‍රධාන කොට එළවලු මේ මිල ඉහළ යෑම පහළ යෑම ඊළඟ කල් තියාගන්න. දැන් කල් තියාගත්තාම මේක දැන් අපි කියමුකෝ කැරට් හොඳ ස්ටොක් එකක් තියාගෙන ඉන්නවා. ගණන් අඩු කාලෙට වෙළඳපොළට ගණන් වැඩි කාලෙට වෙළඳපොළට මුදාහරින්න. ගණන් අඩු කාලෙදී ඒ කියන්නේ පළදාව ගොවියට බය නැතුව වවන්න පුළුවන් වෙනවා මේ ක්‍රමෙන්. මිලදී ගන්න කවුරු හරි ඉන්නවා මිලක් කතා කරගෙන. ඉතින් ඒගොල්ලන්ට තියෙන්නේ මේවා මිලදී අරගෙන මේ ක්‍රමයට ස්ටෝක් කරලා තියාගෙන හැමදාටම වෙළඳපොළට මුදාහරින්න. ඉතින් මේකට තියෙන එකම ක්‍රමය තමයි මේ එළවලු ෆ්‍රෝසන් කරලා නැත්තම් ෆ්‍රීස් කරලා නැත්තම් අධිසීත කරන ක්‍රමේ තියා ගැනීම. ඒකට අර වෙන කිසිම ක්‍රමයක් මේකට නැහැ. එතකොට ඔන්න දැන් මේක තමයි ක්‍රමේ. ඉතින් මම මේ කතා කරන්නේ අලුතෙන් හිතන්න ඕන වෙළඳ ව්‍යාපාරිකයන්ට තරුණ ප්‍රජාවට අලුත් දෙයක් කරන්න පුළුවන් දෙයක් මෙන්න මේක. එතෙන්දී මූලික වියදමක් යනවා අනිවාර්යයෙන්ම මේ ෆ්‍රෝසන් ෆ්‍රීසර් හයි කූල් රූම් හයි ෆ්‍රීසර් අධිශීත කරන ටැන්ක් නැත්තම් රූම්ස් හදාගන්න. හැබැයි
මේක ඊළඟ යන විදුලි බිලත් එක්ක බැලුවහම ඉතාම අඩු මේන්ටෙන් එකක් තමයි මේක වෙන්න පලවෙනි එක කරහම ඔගලන් දන්නවන ඒ ගැන ම කියල දෙන්න යන්න ඔන්න ගැන හිතන්න ඊට පස්සේ මේ ලෝලුවලින් ලැබෙන ලාභයත් එක්ක ගත්තාම ඒක ඉතා ඉක්මනින් මේක කව කරගෙන ඉදිරි ඔක්කොම ලාභ දාය විදියට කරගෙන යන්න පුළුවන් ඇතක මේ වෙජිටබල් ප්‍රෝසන් කරහම අවුරුද්දත් දෙකක් තියාගන්නත් පුළුවන් ඉතින් අනිත් එක තමයි දැන් අපි කියමුකෝ රැකියාවල්ල වැඩ්ඩිම අපේ ලෝකෙත් ගත්තාම එමයි අපේ රටත් ගත්තාම ශ්‍රම බලකායට අයිත්වෙලා ඉන්න වැඩිපුරම කාන්තාව ඉතින් ඒගොල්ලන්ටම තමයි මේ කෑම හදන්ඩ වෙන්නෙත් රැකියාව ඉවර කල්ලා ඇවිල්ලා ඉතින් මේක ෆ්‍රෝසන් කරලා තියෙනවා නම් මේ ප්‍රෝසන් කරලා තියෙන වෙජිටබල් අනිවාර්යම එලෝලු කපලා සුද්ධ කරලා උයන්ඩ ලෑස්ති වෙලා තමයි තියෙන්නේ ඉතින් ෆ්‍රීසර් එකින් අරගෙන මයික්‍රෝ එක දාලා ඩීෆ්‍රොස් කරලා හරි නැත්ත වතුර තියල විනාඩි දෙකත් වුණක් හරි නැත්තවගලන්ට පුළුවන් ෆ්‍රෝසන් කරපු එලෝලු රෑ උදේ පාන්දර ගෙදරින් යනකොට සාමාන්‍ය ෆ්‍රිජ්ජකට දාලා ගියාම එක ගෙදර හවසට ගෙදරෙනවට ගානට අරයිස් ගතිය නැති වෙලා උයන්න පුළුවන් ක්ෂණික උයන්න පුළුවන් විදිහට පත්වෙලා තියෙනවා ඉති කෑම වේලක් හදන්න පැයක් යනවනම් මේක විනාඩි 10න් කරගන්න පුළුවන් ඉති ඒක හින්න මේ ක්‍රමේ හරියට ප්‍රචලිත වෙලා තියෙනවා අපි එකෙන් ප්‍රයෝජනය ගන්න ඕන ඊළඟ තමයි මේ ෆ්‍රෝසන් කියන මේ ක්‍රමේ අපේ ලංකාවේ යල් පැනගිය මතිමතාන්තර වලින් වැහිලා තියෙනවා ඒ ඇන මේ අයිස් රහයි ෆ්‍රිජ් එක දාලා කන්න හොඳ නෑ කාකෑවහම වෙන එහෙම එකක් ඇත්තෙම නෑ අපි මේ ෆ්‍රෝසන් හරි ෆ්‍රිජ් එක හරි කෑම ජාති දාණ්ඩ වෙලා තියෙන එක්කොන් බාගෙට නරක් වුණේවා නැත්තං උයල වැඩි වුණේවා කාල ඉතුරු වුණේවා ඒක හරියන්න මේ වැඩේට ඒක වෙනම වැඩක් ඒක නොකළ යුතු වැඩත් තමයි අපි කරන්න හරි රෑකාලා ඉතුරු ටිකක් කෑම ටිකක් ෆ්‍රිජ් එකේ දාලා පහුවදාට කනක වෙනම කතාවක් නමුත් මේක උයලා හරි එලෝලුවක් හරි මේක ඩීෆිෂර එක ඇතුළේ දාලා තියලෙවිල්ලා කන එක වෙනම කතාවක් ඉතින් ඒකට තියෙන ක්‍රියාවලියෙන් කරහම අවුරුද්දත් දෙකක් වුණොත් ඒ විදිහට එලෝලු තියාගෙන කන්න පුළුවන් ඉතින් මම මේ කතා කරන්නේ මේක ව්‍යාපාරයක් විදිහට කරන එක ගැන ඉතින් ඒකෙදී මේ කරන එලෝලු විකුන්න වෙළඳම හතුන්ට ප්‍රධානව ගත්තාම සුපර්මාකට්වලට තමයි මේ ක්‍රමේ හොඳටම වටින්නේ මොකද නගර බද ගෘහණියන් ඔක්කොම තමාගේ අඩු වැඩිය ගන්න සුපර්මාකට්වලට එම ප්‍රවණතාවේ තමයි දැන් වැඩි දි වැඩ ඉවරලා එනකොට ඔය ෆ්‍රෝසන් වෙජිටබල් දෙක තුනක් තමාගේ ෆ්‍රිජ් එක ගිහින් තිබ්බහම ෆ්‍රෝසන් කෑල්ලේ සති කෑමටික හදා ගන්නවා කියන්නේ එච්චර ලොකු වැඩක් නෙමෙයි ඉති අපි බලමු මේ ෆ්‍රෝසන් කරන ක්‍රියාවලිය කරන්න ඕන පොඩි ක්‍රමයකට කරන්න ඕන පළවෙනි එක තමයි මේ රෝලු හොඳට පුරුස් පිරිසුදු කරලා ගාන්ට කපලා අවශ්‍ය විදියට හදල ගන්න එක තෙන්දිය කියන්න ඕන්නෑ දැ බෝංචින නූල් අරන්න ඕන ති මෙහෙනම් නූල් අරණ කතාවන්න ඒ ගාන්ට හරි ලාවට තමයි ඒ බෝංචි කරල් හදලතින්නේ පලදාව නෙලන්නේ ඉතින් වට්ටක් කන්නන් ඒ විදිහට පොස්නං ඒ විදිහට හරි ඉතින් ඒ විදිහට අරගෙන ඊළඟ මේවා කපලා සෝදලා ඇතන් සෝදලා ඔම්මනා විදි ගාන්ට කපලා ඊළඟ කරන වැඩේ ප්‍රධානම කාර්ය තමයි මේක මේ බ්ලාංච් කිරිල්ල බ්ලාංචිං කියන්නේ එකට ඒකෙන් කරන්නේ මේ නටන උණු අතුරට යම්කිසි නිර්දේශිත වෙලාවක් විනාඩියක් හෝ විනාඩි දෙකක් හෝ තුනක් හෝ හතරක් උපර මේ විනාඩි 3යි 4යි එලෝලියුන් එලෝට මේක වෙනස් වෙනවා උතුරන වතුරට ලුණුත් කවලං කරලා මේක විනාඩියක් දෙකක් තුනක් ෂණිකව තම්බා ගැනීම මේක දැන් ඊයවීමක් නෙමෙයි නිකන් උණු වතුරට දාලා අර වටේ තියෙන පොත්ත
හොඳට දැම් බෝචිනන් දැම්මොත් ඔගලන් දන්නවන උනුවතුට දැම්මහම ගමන් හොත්ත තද කොළ පාටක් කෙනවනි අන්න ඒක ආරක්ෂා කර ගැනීමට තමයි මේ බ්ලංච් කිරිල්ල කියන එක කරන්න ලුණුවලනුත් එකට තව ශපෝට් එකක් වෙනවා ඉතින් එහෙම ගත්ත ගමන් මේ එලෝලු වතුර වැස්සෙන දැල් මේ භාජනයකට කියලා දැ ඔගලන්ට මේ වීඩියෝලින් පේනවානි ක්‍රියාවලිය කොහොමද වෙන්න කියලා වතුර ටික හොඳටම සොරි මේ උනුවතුර තම්බපු උනුවතුරේ තිබ්බ එලෝලු ටික ගත්ත ගමන් එක පාරම දාන්න ඕන තද අයිස් වතුරට ගැන අයිස් කැට දිය වෙලා හුඟක් වෙලා ගියක නෙමේ ඩිෆිෂර් එකෙන් අයිස් කැටවෙන්ඩ ඉස්සල්ලා හෝ අයිස් කැට දිය වුණ වතුරට දාන්න ඕන ඒ සැනින්ම ලිපෙන් ගත්ත ගමම්ම තනින් අයිස් වතුරට දාන්න ඕන ඒ අයිස් වතුර විනාඩි 5ක ප්‍රමාණයක් තියලා ඊට පස්සේ දාන්න ඕන වතුර වෑස්සෙන දැල් භාජනයකට හරි මොකක් හරි ට්‍රේයකට වතුර කොහොමරි වෑස්සෙන්න ඕන ෂණිකව ඊළඟ මේ ඉතුරු වෙලා තියෙන වතුර ටික අපි ඉක්මනින් වියලා ගැනීමක් කරන්න ඕන ඒකට දැන් කාර්මික වශයෙන් කියන්නේ කමර්ෂියලි ව්‍යාපාරික වශයෙන් කරනකොට ඕගොල්ලන්ට පේනවනේ මේ මැෂින් වලින් ඒ ෆෑන් වලින් වතුර ඉස්සලා වතුර ස්ප්‍රේ කරලා එලෝල් ටික හේදිලා ඊළඟ බ්ලෙන්ච් වෙලා ඒවා ඔටෝමැටික් ක්‍රියාවලිය කරන්න මැෂින් ඕන තරම් මේ ලෝකේ හදලා තියෙනවා ඉතින් ඒ ගැන ඔයගොල්ලන් වෙනම හොයලා බලලා ඒ මැෂින්ස් ගන්න පුළුවන් මේ ක්‍රියාවලිය ව්‍යාපාරික වශයෙන් කරනවා නම් ඊට පස්සේ ඉතින් වතුර ටික හොඳට වේලෙන් දැල්ලා දැන් ගුහාශ්‍රිතව කරනවා නම් වතුර ටික වේලෙන් එක්ක ෆෑන් එකක් නැත්තම් තෙතමන හොඳට අල්ලන තුවාය හොඳ පිරිසුදු රෙදි කෑල්ල රෙද්දකින් වගේ ලොල් ටික ඔක්කොම තෙතමාතු කරලා ඊට පස්සේ මේක පොලිතින් බෑග් වලට දාලා පැක් කරලා ඩිෆිෂර් එකේ තියාගන්න එක තමයි මේකේ සරල ක්‍රියාවලිය. ඉතින් මේක ව්‍යාපාරික මට්ටමින් කරනකොට මීට වැඩිය පොඩ්ඩක් වෙන ක්‍රම වලට අපිට යන්න වෙනවා. ඉතින් මේ ගැන සියලුම දේවල් A to Z අයන්න ඉඳලාම ඉගෙන ගන්න කැමති කට්ටියට මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මේකට අවශ්‍ය ලින්ක් ඔක්කොම ඒ ඔක්කොම ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒක මේ රයිට් ක්ලික් කරලා දන්නවනේ මේ හුඟක් කට්ටිය ඒක කරගන්න විදිහ. ඉතින් ඒක සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරලා ඕමනා කට්ටියට එහෙමනම් එහෙම සිංහලෙන් කියව ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ ගැන හොඳට ඔයගොල්ලන් ඔළුවට අරගෙන ස්ටඩි කරන්න ඕන. ඒක කරන්න ඕන. ඒක දැන් මට මේ වගේ සරල වීඩියෝ එකකින් ඒක කියලා දෙන්න අමාරුයි. ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. හරි. ඊළඟ ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ ෆ්‍රීස් කරපු නැත්තම් ෆ්‍රෝසන් වෙජිටබල් මේ ලන්ඩන් මාකට් එකේ ඉංග්ලන්ඩ් වල ඕන තරම් විකිනෙන්න තියෙනවා. අපි ඒව තමයි වැඩිපුරම අපිත් ආහාරයට ගන්න. කිසිම රසයේ වෙනසක් නැහැ. මේ බෝංචි අපේ ප්‍රියතම කෑම. ඒ වගේම ඔයගලන්ට පේනවනේ මේ අපේ ලංකාවේ තියෙන කෑම වර්ග මේ වෙන රටවල් වලින් ගෙනල්ලා මුරුංගා. මේක හොත්තම දෙයක් තමයි මම දැක්කේ මෙතන. ඔයගලන්ට පේනව නේද මේ නිමිති. මේ ස්පැනිෂ් කියලා කියන්නේ නිමිති. ඉතින් නිමිති බලන්නකො ෆ්‍රෝසන් කරලා තියෙනවා නම් ආයි කතා කරන්න දෙයක් නැහැ නේ. ඊළඟ තව හොඳටම ෆ්‍රෝසන් කරපු අපිට හිතා ගන්න බැරි දෙයක් තමයි මේ රතු ලූණු. හරි? එතකොට බී ලූණු, මේ ලොකු ලූණු. එහෙම ඉඳලා එකී නොකී කරවිල බණ්ඩක්ක ඔය ඔක්කොම ಜಾති උග්ගස් ඉඳලා ෆ්‍රෝසන් කරලා තියෙනවා. ඉතින් අපි මේකට අනිවාර්යයෙන්ම මේක ඉගෙනගෙන මේක කරන්න බැස්සහම අපිට වෙන වාසි අප්‍රමාණයි. එකක් අපිට පිටරට යවන්න පුළුවන්. ඊළඟ දැන් අපිට හුඟක් සංචාරකයෝ එන රටක් වෙලා තියෙනවා. එතෙන්දි විදේශීකයන් කන එළවලු වර්ග අපි කියමුකෝ බ්‍රොකොලි හරි ඔය තියෙන එළවලු වර්ග ඒගොල්ලන් කන්න ආස එළවලු වර්ග ඒවත් අපිට මේ ෆ්‍රෝසන් කරලා තියාගන්න පුළුවන්. ඒගොල්ලන් ෆ්‍රෝසන් එළවලු ගැන හොද්දටම දන්නවා. ඒගොල්ලන් අනිවාර්යයෙන්ම ওই ෆ්‍රෝසන් එළවලු මිලදී අරගෙන ඒගොල්ලන් උයන් කකා ඉන්නවා නම් එහෙමත් ගනි. නැත්තම් හොටෙල් වලටත් ඒක ඉතාම ලේසි ක්‍රමයක් වෙනවා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් අවසానයි. ඔයගොල්ලන්ට මේකේ තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවා නම් මගෙන් කමෙන්ට්ස් කරලා අහන්න. තේරෙන ඔක්කොම ටික මම තේරුම් ගන්න ඔක්කොම ටික මේ කරලා තියෙන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඒව කියවලා බලලා මේකේ උපරිම ප්‍රයෝජනයක් ගන්නවා ඇතයි මම විශ්වාස කරනවා. ඔයගොල්ලන් සියලු දෙනාටම සුබ දවසක්.